ආයුබෝවන් ටෙක් ලැබ් විත් උදානාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ OBS ස්ටුඩියෝ එක කොහොමද රෙකෝඩින් වලට භාවිත කරන්න කියලා. ඔයා මේක ගැන අහලත් ඇති, සමහරට දන්නවත් ඇති. ඉතින් ඔයාලා දන්න නොදන්න මේ හැම දෙයක්ම අපි අද කතා කරමු. ඒ වගේම ඔයාලට මේ වගේ වටිනා තාක්ෂණික දැනුම් පිළිබඳ දැනුම ලබා ගන්න අපේ channel එක subscribe කරන්න කියලා ඉතින් ආදරයෙන් මතක් කරනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි, මේ වැඩේ කරන්න අපි මුලින්ම ඔයාගේ තියෙන වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න ඕන. ඒතකොට පුළුවන් අපිට මේ OBS Studio කියන එක ඩවුන්ලෝඩ් කරගන්න. මම ඒ සඳහා Chrome එක ඕපන් කරගන්නවා. හරි. ඔයා මෙතන ටයිප් කරගන්න ඕන OBS Studio download කියලා. ඒතර මෙතන සජෙෂන් ගොඩක් එන්නත් පුළුවන්. හරි. ඔයා මෙහෙම ටයිප් කරගෙන එක සර්ච් කරගන්න ඕන. ඒතර මේ වගේ සර්ච් රිසල්ට් එකක් එනවා. ඔයා මෙතන උඩම තියෙන download OBS Studio කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ගේනවා. මේක තමයි OBS ලගේ ඔරිජිනල් වෙබ්සයිට් එක. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් Windows වලට, Mac වලට, Linux වලට වෙන වෙනම වශයෙන් operating system සඳහා ගැලපෙන OBS Studio එයාලා නිර්මාණය කරලා තියෙනවා. හරි. දැන් මේ විදිහට අපි නිකන් home එකට ගිහින් බලමු. home එකේ තියෙනවා නැවතත් එයාලගේ software එක Windows වලට, Mac OS වලට, Linux වලට වගේ විවිධ operating system වලට තියෙනවා කියලා. තවත් පහට ගියාම අපිට බලා ගන්න පුළුවන්. එයාලගේ තියෙන features ගැන පොඩි හැඳින්වීමක් කරලා තියෙනවා. ඔයාලට වැඩිදුර දැනුමක් අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මේවා කියවලා බලන්න. හරි, අපි නැවතත් යමු download. මගේ තියෙන Windows operating system එක නිසා මම මේ Windows icon එක click කරනවා. installer කියන button එක click කරන්න. එතකොට ඔයාලට පුළුවන් බලා ගන්න එහෙම ඩවුන්ලෝඩ් වෙනවා ඔයාගේ OBS ෆයිල් එක. ඒක දැනට MB 149ක් වෙනවා. අපි පොඩි වෙලාවක් බලන් ඉමු මේක ඩවුන්ලෝඩ් වෙනවා. හරි. මගේ ෆයිල් එක මේ විදිහට සාර්ථකව ඩවුන්ලෝඩ් වෙලා අවසන්. මම මේක දැන් ඉන්ස්ටෝල් කරනවා. ඒ සඳහා මේ මත ඩබල් ක්ලික් කරන්න. ඒ ක්ලික් කරපසු ඔබට yes no button එක ක්ලික් කරන්න එනවා. ඒකෙන් yes කියන එක දීලා admittance privilege එකට ලබා දෙන්න. මේක තමයි ඔබට මුලින්ම ලැබෙන installation display එක. අපි මේ Chrome එක minimize කරගනිමු. හරි. මෙතන තමයි ඔබට welcome කරන setup එක එන්නේ අපේ. හරි, අපි මෙතන ක්ලික් කරමු next කියන එක. මේකත් next කරන්න. මෙතන ඔබට මේ destination folder එක browse කරලා වෙන තැනක් save කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන default තැන තියන ඉන්න පුළුවන්. මම මෙතන default තියෙන තැන දීලා install කියන එක click කරනවා. දැන් අපිට බලන්න පුළුවන් install වෙන ආකාරය. මේ තමයි ලෝකයේ වැඩිම පුද්ගල ප්‍රමාණයක් වැඩිම දේවල් සඳහා use කරන රෙකෝඩ් කිරීමේ software එක. ඒ වගේම ස්ට්‍රීම් කිරීම සඳහා. හරි. දැන් මගේ install එක setup වෙලා අවසන්. complete වෙලා අවසන්. ඒක නිසා දැන් අපි බලමු. මෙතන තියෙනවා tick mark දෙකක් ගන්න. මෙතන තියෙනවා launch OBS Studio සහ view release note. එතනින් මම මේ launch OBS Studio කියන එකට විතරක් tick mark එක දාගෙන finish කියන එක click කරනවා. හරි. මේ ආකාරයට මගේ OBS software එක open වුණා. මුලින්ම එහෙදි මට පෙන්නනවා new update එකක් තියෙනවා. එයා update කරගන්න කියලා. එතෙන්දි මම මෙතන තියෙනවා update now කරගන්න reminder me later skip version කියලා. මම දැනට මේක reminder me later කියලා දෙනවා. ඒතර මට පුළුවන් පස්සේ වෙලාවක මේක නැවතත් update කරගන්න. මේ වගේ screen එකක් නැවතත් මට ඇවිල්ලා තියෙනවා. එතන තියෙනවා මම මොකටද මේක use කරන්නේ කියලා. optimize for stream, just for recording, only visible virtual camera. දැන් මම මේක use කරන්න ඔයාලට කියා දෙන්නේ recording කරන්න. ඒක නිසා මම මෙතන තියෙන මේ දෙවෙනි optimize for just recording කියන එක click කරනවා. ඔයාලා මේක use කරන්නේ stream කරන්න නම් මේ පළවෙනි එකේ තියෙද්දි next කරන්න. මම මේක use කරන්නේ recording වල නිසා මම මෙතන දෙවෙනි එකට දාලා recording optimize just for recording I will not be stream කියන එක click කරලා next කරනවා. මෙතන ඊළඟට අහනවා අපේ display එක ගැන. මෙතන මම තෝරනවා current display එක default විදිහටම. ඔයාලත් මෙතන default තියෙන දීලා next කරන්න. අවසාන වශයෙන් මෙතන final result එක මට පෙන්වනවා මගේ display ගැන ආදිය. ඒ ඔක්කොම එහෙම තියෙන දීලා මම apply settings click කරනවා. ඕක තමයි යාළුවනේ අපිට ලැබෙන OBS interface එක. මෙතන එක දේවල් තියෙනවා. මුලින්ම මෙතන menu bar එකක් තියෙනවා. අපි ඒ ගැන අතන කතා කරන්නේ නැහැ. අවශ්‍ය දේවල් එතන නැහැ.
පහළ තියෙනවා කොටස් පහක්. එතන scenes, source, audio mixer, scenes transaction, control version කොටස් පහක් තියෙනවා. එතනදිත් අපි කතා කරන්නේ මේ මුලින්ම source කියන එක ගැන. දැන් ඔයාලගේ ස්ක්‍රීන් එක රෙකෝඩ් වෙන වෙලාවට මෙතන තමයි ඒක මොන ආකාරයෙන්ද වෙන්නේ කියලා පෙන්නන්නේ. නමුත් දැන් මෙතන තියෙන කළු පාට ස්ක්‍රීන් එක. ඒ කියන්නේ මෙතන අවශ්‍ය විදිහට තාම settings එකසිලා නැහැ. මුලින්ම අපි මෙතන display එකක් add කරගන්න ඕන. ඒකට අපි කරන්න ඕනේ මේ sources වල තියෙන මේ ධන එකතු කිරීමේ ලකුණ, ධන ලකුණ ක්ලික් කරලා එතනින් අපි මේ display capture කියන එක ක්ලික් කරන්න ඕන. එතන create new කියන යටතේ ඔයා කැමති නමක් දීලා මෙතන OK ක්ලික් කරන්න ඕන. මම මේ තියෙන default name එක තියන දීලා OK කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඊළඟටනේ ස්ක්‍රීන් එකේ මෙතන තියෙනවා capture method එක automatically desktop duplicate Windows 10 කියලා. මම මෙතන automatically තියෙන එක ක්ලික් කරලා මේ display කියන එක මේ primary monitor කියන එක select කරනවා. ඒතකොට ඔයාලට පේනවා මගේ display එක මෙතන view වෙනවා. එහෙම කරලා මම මෙතන OK කියන එක ක්ලික් කරනවා. දැන් ඔයාලට පේනවා මේ තියෙන මගේ screen එක. ඔයාලට පේනවා ඇති මගේ mouse එක අරන් යන හැමතැනම ඒක පෙන්නනවා. ඒ කියන්නේ අපිට දැන් record කරන්න පුළුවන්. ඊට කලින් තව දේවල් ටිකක් තියෙනවා මට ඔයාලට කියා දෙන්න. mixer කියන එක ගැන. එතන අපිට බලා ගන්න පුළුවන් එතන කොටස් දෙකක් තියෙනවා. desktop audio, mic කියලා දෙකක්. අපිට එතනින් වෙන්නේ මේ desktop audio කියන එක අපිට on off කරන්න පුළුවන්. එතනදී වෙන්නේ ඔයාගේ desktop එකේ තියෙන sound එක record වෙනවද නැති වෙනවද කියන එක අපිට control කරන්න පුළුවන්. ඊළඟට තියෙන mic කියන එකෙන්දී වෙන්නේ ඔයා mic එකෙන් කියන දේවල් record වෙනවද නැද්ද කියන එක control කරන්න පුළුවන්. සරලව කිව්වොත් මේ දෙකම off කරා කියලා කියන්නේ ඔයාගේ desktop එකේ සද්දවත් ඔයාගේ mic එකේ සද්දවත් මේක record වෙන්නේ නැහැ. ඔයා මේ desktop කියන එක විතරක් on කරා කියන්නේ ඔයාගේ desktop එකෙන් එන sound එක විතරක් record වෙනවා. ඔයා ඒක off කරලා mic කියන එක විතරක් on කරා කියන්නේ ඔයාගේ desktop එකෙන් කිසිම සද්දයක් record වෙන්නේ නැහැ. ඔයා mic එකෙන් කියන දේ විතරයි record වෙන්නේ. ඔයා මේ දෙකම on කරා කියන්නේ ඔයා mic එකෙන් කියන දේ සහ ඔයාගේ desktop එකෙන් එන sound දෙකම record වෙනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මේ controls වල තියෙන settings ගැන. මේ settings වල අපිට items කීපයක් බලා ගන්න පුළුවන්. මුලින්ම අපි appearance කියන එකට ගියාම එතන තියෙනවා themes, styles කියලා කොටස් දෙකක්. එතනදී මේ themes යටතේ ගියාම අපිට බලා ගන්න පුළුවන් archi, classic, default, grey, light, achini කියලා එක themes styles තියෙනවා. මම මෙතන නැවත default කියන එකට දාගෙන ඒක apply කරගන්නවා. මේක අපි use කරන්නේ recording සඳහා නිසා මම මෙතන මේ output කියන එක කලින්ම යනවා. මෙතන stream කරන සඳහා වෙනස්ම code කීපයක් මෙතන තියෙනවා. එතන අපිට ගන්න පුළුවන් service එක මෙන්න මේ YouTube එක, Facebook Live, Restore Item, Twitter ඒ ආකාරයට එක service සඳහා අවශ්‍ය stream පහසුකම් මේකෙන් සපයනවා. නමුත් අපි මෙතන කතා කරන්නේ recording සඳහා නිසා මම කලින් මේ output කියන එකට යනවා. එතනත් අපිට ගියාම මෙතන output mode එක simple සහ advanced version කොටස් දෙකක් තියෙනවා. අපි මුලින්ම simple ගැන කතා කරමු. එතන මුලින්ම අපිට stream ගැන පෙන්නනවා. නමුත් අපි කතා කරන්නේ recording නිසා අපි කෙලින්ම recording කියන section එකට ගමන් කරනවා. මුලින්ම මෙතන recording path එක තියෙනවා. මගේ දැන්ට default එන විදිහට තියෙන්නේ CAK user උදාර කියන එකේ videos වලට තමයි මම record කරන ඒවා ඔටෝම save වෙන්නේ. නමුත් ඔයාලට පුළුවන් මේ browse කියන එක යටතේ ගිහිල්ලා ඒ තැන වෙනස් කරගන්න. ඒ වගේම recording quality එක ගැන කතා කරාම එතන අපිට කොටස් හතරක් තියෙනවා. save as stream, high quality, large file size, lossless quality කියලා. එතන same as stream කියන්නේ අපේ මේක stream වෙන විදිහටම save කරගන්න පුළුවන් කියන එක. ඒ වගේම high quality කියන්නේ quality එක පොඩ්ඩක් වැඩි. large file size include කියන්නේ quality එක අඩු නොවෙනවා. වාසන වශයෙන් lossless quality කියලා එකක් තියෙනවා. අපි නමුත් ඒක අපේ quality එක loss නොවුනත් ඒකේ file size එක විශාලයක් ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් GB 1ක් 2ක් 3ක් වශයෙන් ගන්නවා පොඩි වීඩියෝ එකක් උනත්. ඒක නිසා ඒ අපිට චර සාර්ථක ක්‍රමයක් නෙවෙයි නිසා අපි ගොඩක් වෙලාට use කරන්නේ මේ high quality medium file size කියන එක. ඊට පස්සේ අපිට recording format එක තෝරන්න පුළුවන්. MP4 ද MKV ද MOV ද වශයෙන් අපිට ක්‍රමයේ තෝරන්න පුළුවන්. video encode, audio track ආදී මම default එක තියන් දීලා මෙතන OK click කරගන්නවා. අපිට තව දෙයක් කියනම් තුනයි සඳහා ආයෙත් settings වලට යනවා. setting වල යාට තියෙනවා මෙතන hotkey කියලා එකක්. hotkey යටතේ ඔයාලට පුළුවන් මෙතනට ඔයාලට shortcut key assign කරගන්න. ඒ සඳහා අපිට OBS studio එකේ අපිට පහසුකම් ලබා දීලා තියෙනවා. ඔයාලට අවශ්‍ය දේ කරගෙන සඳහා ඔයාලටම shortcut key එකක් assign කරගන්න පුළුවන්. නමුත් මම click කරගන්නවා. ඔයාලට පුළුවන් දැන් මෙතන start recording කියන එක click කරලා record කිරීම ආරම්භ කරන්න. ඔයාලට පේනවා ඇති දැන් මෙතන ඔයාලට පේනවා ඇති ඒක record වෙන පටන් ගන්න තියෙනවා.
ඒ වගේම අපිට පුළුවන් తాවකාලික වශයෙන් මේක නවත්ත ගන්නත් ඒක සම්පූර්ණ වශයෙන් ස්ටොප් කරන්නත්. OBS ස්ටුඩියෝ භාවිත කරලා කොහොමද සාර්ථකව රෙකෝඩින් එක කරගන්නේ, මොනවද OBS ස්ටුඩියෝ එකේ settings, ඒවල් ගැන අපි අද වීඩියෝ එකේ කතා කරා. ඉතින් ඔයාගේ අදහස්, යෝජනා, චෝදනා මොනවද කියලා අපේ පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ සම්පූර්ණ නැරඹුවට ඔයාට බොහොම ස්තුතියි. ටෙක් ලැබ් විත් උදාර චාලිකාව සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මේ වගේම තවත් වැදගත් වීඩියෝකින් නැවතත් හමු වෙමු. එතකම් ඔබට ජය.